එහෙනම් අපි මේක తాවකාලිකව නවත්තමු. කලබල වෙලා විසඳුම් හොයන්න බෑ. බැංකුවල සල්ලි තිබුණට ඡන්දෙ තියෙන්නේ ජීවල. ඒ මිනිහා මිනිස්සුන්ට කිව්වොත් ඌව පරාද කරපන් කියලා මුළු ගම්මුම පිළිගන්නේ ජීව කියන දේ. ඕක තමයි සර් මිනිහා. ගාලපෙතේ ගරාජයක් කරන කෙනෙක්. මන් දන්නවා මේක. අවුරුදු 10කට කලින් මට පාටයක් දැම්මා. උඹ මට බලය පිටෙන් හදනවද? මොකද්ද කිව්වේ? හැප්පියම් මිනියෝ. හැප්පියම්. තවසේෂයානිගේ තාත්තා. මේක සංවිධානාත්මක අපරාධයක් වගේ පේන්නේ. කෙනෙක්ගේ බෙල්ල මිරිකලා. අනිත් 4 දෙනා ඝාතනය කරලා තියෙන්නේ මොට ආයුධයකින් පහර දීලා. සාක්කි නෑනේ. උත්සාහ කරලා සාක්කි හොයාගන්න. මැඩම් මේ තමයි අපේ ප්‍රධාන සර්කරුවන්. පළවෙනියා මිස්ටර් රාජකරුණ. මැඩම්ගේ බිස්නස් එනිමි. මේ තමයි දෙවෙනි සර්කරුව. මිස්ටර් රමේෂ්. ඔහේ මගේ ළමයට මොනාරි කරලා තිබ්බොත් මම බලාගන්න. කොමරියේ කොමේ ගේමේ අවුට් වෙන වැඩක් බලපන්. මේ පාර වරදින්න බෑ. සතුටයි පතන්නේ සිතුවිලි රන් කැඩල්ලේ සතුටයි පතන්නේ සිතුවිලි රන් කැඩල්ලේ සිත් කඳුලෙල් නිවාලා ඉගිලි යමුනි දැල්ලේ සිත් කඳුලෙල් නිවාලා ඉගිලි යමුනි දැල්ලේ මම ලයිසන් චණ්ඩිය. තවස කොච්චර චණ්ඩියෙක් වුණත් තවසගේ ඉස්සරහාම ඉන්නේ තවසගේ මල්ලියට ගහලා දැම්මේ. මොකක්ද යකෝ කිව්වේ? තව දුරටත් මේ විදිහට හිටියොත් මටයි මගේ දරුවටයි සිද්ධ වෙන අකල්ලින් මැරලා මටයි මගේ දරුවටයි අපිට පාඩු ඉන්න දෙන්න. ඔයා වින් කරන විදිය මට වැඩක් නෑ. කොහොමද වින් කරන්න ඕනේ? නැත්තම් මේ ඩැඩි ඔයාට නැති වෙනවා. තමුන් මේ අවස්ථාව තමුන්ගේ වාසියට ගන්න දාදන්නේ. මට පාඩු මට අවුලක් නෑ ඉතින්. මට මගේ නම වටිනවා. මම වගේම මම කරන හැම දෙයක්ම නම වන්නෙන්න ඕනේ. අම්බෝස්ට අන්තිම වතාවට කියන්නේ. නැත්තම් වාහනයක් මස් කරනවා වගේ සර්ගේ කටුයි මසුයි දෙපැත්තට ගොඩ ගහනවා කාටවත් අඳුර ගන්න බැරි වෙන්න. සර්ගේ කතාවේ සර් හීරෝ. මගේ කතාවේ මම විලන්.